තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ත්‍රිපීඨයි. දරුවනි මොකද සියලුම දෙන හිතන්න ඕනේ මෑණියෝ වල පිට කලින් මෙහෙම දෙයක් අදිත්තුව ඇති. මගේ සත්‍යයන් බලපෑයි ඉන්නවා. කවුරුවත්ම බලලා නැද්ද? මහත්මයා තියෙනවා. දෙන්නයි බලලා තියෙන්නේ. එතකොට ඒක නිසා ඕගොල්ලෝ මේ සම්බන්ධව ඉතින් මම කියනවා මෑණියෝ හොද කරන්නේ අත තියලා හිතා ගන්නවත් බැහැ නේද? ඒ වුණාට මෙතනදී හොද කරලා පෙන්නනවා. ඒක නිසා දරුවනි ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ කුසල් මත. හැමෝම මෙතනට එනකොට ඔය ගෙවල් වල ප්‍රශ්න සියල්ලක්ම මොහොතකට අමතක කරන්න. ආවේ අවුරුදු ගාණක් දුක් විඳින රෝග සුවපත් වීම සඳහා. එහෙමනම් එම රෝග එක මොහොතේම මම ආයි පස්සේ පෙන්නන්න ඒව මෑන් වලක නෑ. මේ වෙලෙම හොද කරලා පෙන්නනවා. හොඳද? ඒක නිසා කිසිම පැකිලීමක් වෙන්න එපා. ඕගොල්ලෝ අවුරුදු ගණන් දුක් විඳපු රෝග විශේෂඥ වෛද්‍යවරු මහත්තුන්ට පෙන්නපු රෝග මේ සුවයක් නෑ. බෙහෙත් පමණක් දීපු රෝග මම 160-70කට වැඩිය අඩු කරලා මෙතනදි පෙන්නනවා. ඒක බය නැතුව මම කියනවා මට පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ එනකොට රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජයන් වහන්සේ 100ට ගන්න. කට්ටියම රුවන්වැලි මහා සෑය වැඳලා තියෙනවා නේද? ඔව්. එතකොට මේ චෛත්‍ය රාජයන් වහන්සේ පමණ 100ට අරගන්න මෑණියෝ අල්ලනකොට. එතකොට මම රෝගී සුව කරන්න පහසුයි. ඒ වගේම ඔයාලගේ රෝග සම්පූර්ණ සුවයි යන අධිෂ්ඨානයෙන් තමයි එන්න ඕනේ. එහෙමයි. චකිතයක් හිතේ තියාගෙන මා ඉදිරියට එන්න එපා. ආවොත් මට පේනවා. ඕගොල්ලෝ හිතන දේ මට කියන්න පුළුවන්. කිව්වේ නැතුවට. හොඳද? මෑණියෝ ඒව කරන්නේ නැහැ. මොකද ශාස්ත්‍ර නම් හැමදැනම බලනවා. ඒව වැඩක් නෑ මට. මට ඕනේ ඕගොල්ලෝ සුව කරන්න. මං අද මෙතනට ආවේ සේරු පිටිය පන්සලේ චන්දිමාරාම පුරාණ විහාරේ උන්වහන්සේගේ අනුදැනුම මත. මුලින්ම මම සේරු පිටිය පන්සලේ තමයි සුවපත් කරේ. එහිදී අපේ දීපියාගම් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ධර්ම කරා උන්වහන්සේ ඉස්වාසනී සත්‍යේ සුව වෙන විදිය ඔයාලට කිව්වා උන්වහන්සේ. ඉතින් මම ඒ හැමදේම කරලා ඔයගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. දැන් අද මම මෙහි බබරවාන දෙවියන්ට නැන්දි බබරවාන ප්‍රදේශයේ දරුවන්ව සුවපත් කරනවා. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ බොහොම ගෞරවයෙන් විශ්වාසයෙන් මා ඉදිරියට එන්න ඔය කවල් වල ඉඳ ඒ දිනනවා නම් අනිතරන් ඒ රුමන්නේ මෑණියෝ කියනවා යක්ෂ දෝෂ මට අද පෙන්නවා මේ යක්ෂ දෝෂ දරුවෝ ඉන්නවා. අද එනවා අල්ලනකොට ඒවට ඈස් දීවා. හොඳද? ඒක නිසා ඔය සියලුම දරුවන් සුවපත් කරනවා. ඒ අධිස්ථානය ඇතුව මා ඉදිරියට පැමිණෙන්න. මම ඔයාලගේ ඇස් පිට නැත්තම් ඇස් පෙනුම ලබා දෙනවා. කාටද කරන්න පුළුවන්? විශ්වාස කරන්නත් බෑ නේද? ඒ උනාට මම කරලා පෙන්නනවා. මම හිතනවා මෙතනට ආපු මහත්තුරු ඉන්නවා. සේරු පිටියටත් ආව කඳ කැටියටත් ආපු මහත්තුරු මෙහෙටත් ඇවිල්ලා. ඇයි මෑණියන්ට කියන හත්පාරම කුමාරිය අල්ලගන්න. එතකොට සුසාකී රෝග නිවාරණය. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ දුෂ්කරයි. ඔයගොල්ලෝ ප්‍රමේය දුරුකරලා යනවා නේද? ඉතින් අපි මේ හැමදේම කරන්නේ අපේ පන්සලට. ඉතින් ඔයගොල්ලෝ දෙන මුදල පන්සලේ වැඩි දුරට තමයි. ඉතින් අපි මේ වැඩ කටයුත්ත විශ්යාකාරව කරගෙන යමු. අපේ දායක මහත්මයා සිරිපා මම හිතනවා අපට මුලින්ම සේරු බුදියේ තමයි සිරිපාල මහත්තයා සුවෝන ගමන් කිව්වේ මෑණියෝ අපේ ගමටත් එන්න. අපේ පන්සලට ඇවිල්ලා කරන්න. මම හිතන්නේ මහත්තයාගේ තිබුණේ ගමේ දරුවෝ ගැන පුදුම ආදරයක්. එහෙම අය හරි අඩුයි. තමුන් සුව වෙලා තමුන් පැත්තකට උනේ නෑ. මම මොහොතේම කිව්වා මෑණියෝ අපේ ගමටත් එන්න. එතකොට ගන්නේ මේ මහත්තයාත් අපේ පන්සල කරලා තියෙන ඉඩම. ඉතින් මේ මහත්තයා ගොඩාක් කුසල් කරමින් යන කෙනෙක්. ඒක පැහැදිලි මට පේනවා. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ ප්‍රතිපත්ති
ටික අරුක වෙන්න ඕනේ. මෑණියෝ සුව කරන්නේ එහෙමයි. හොඳේ ඕගොල්ලෝ සියලුම දෙනා ප්‍රතිපත්තිගාරකව මාළඟට ඇවිත් රෝගේ සුවපත් වෙමු. එහෙමනම් කට්ටියටම තෙරුවන් සරණයි. දීපිතයි.